සුබ දවසක් වේවා කියලා කියනවා තරද ඔන්ලයින් channel එක බලන්න ආපු ඔයාව. ඉතින් හැමෝම ඉල්ලන වීඩියෝ එක මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි බයික් එක කොළඹ ට්‍රැෆික් එකේ ලීටරයට කිලෝමීටර කීයක් යනවද? ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. බයික් එක තියෙන අයියලට මල්ලිලට බයික් එක ගන්න බලන් ඉන්න අයියලට මල්ලිලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. සමහර ඉන්නවා බයික් එක අරගෙන බයික් එක තෙල් කරන්නේ නැහැ කියලා පසුතැවිලි වෙනවා. ඉතින් ඒ අයට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක මුලින් ඉඳලා බැලුවොත් එහෙම ලීටරයට කිලෝමීටර කීයක් තෙල් කරනවද කියන එක. ඉතින් අපි දැන් මුලින්ම කරන්නේ අපි යනවා ෂෙඩ් එකට ගිහිල්ලා ෆුල් ටැන්ක් කරනවා බයික් එක. එතකොට අපි මීටරේ රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපි කොළඹ ඇතුළත කිලෝමීටර 50ක් හෝ 100ක් හෝ ආදාළ ප්‍රමාණයක් ගිහිල්ලා නැවත ඒ ෂෙඩ් එකටම ඇවිල්ලා එතනින්ම ෆුල් ටැන්ක් කරලා බලනවා. ඒ ගිය දුරට සාපේක්ෂව තෙල් කොච්චර පිච්චිලා තියෙනවද කියලා. ඉතින් ඔන්න වීඩියෝ එක තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. බයික් එක ගන්න අත්කන් ඉන්නවාට බයික් එක අරගෙන විවිධ අදහස් තියෙන පසුතැවිලි වෙන දුක් වෙන වාට එතනදී මම කිසිම බජාජ් බයිසිකල් වලටවත් බජාජ් කම්පැනියටවත් කිසිම පක්ෂපාතීත්වයක් නැහැ. මම යන්න පුළුවන් තැන 60ට 70ට යනවා. යන්න බැරි තැන් වල ට්‍රැෆික් එකේ ඉතින් අපි ස්ට්‍රක් වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. තෙල් පරිස්සම් කරන්න කියලා හිමින් යන්නේ නැහැ මම. යන්න පුළුවන් තැන විදලම යනවා. ඒකින්ද ඉතින් මේක අපක්ෂපාතී වැඩක්. ඔයාට අද බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම හොඳම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බයික් එක තෙල් කීයක් කරනවද කියලා සාපේක්ෂව කොළඹ ට්‍රැෆික් එක ඇතුලේ. අද විශේෂයෙන්ම අද සිකුරාදා දවසක්. ඉතින් අපේ මුස්ලිම් සහෝදරයෝ අද පල්ලියට යන දවසේ ඉතින් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. පිටත් වෙන ටයිම් එකත් එක්ක අනිවාර්යෙන්ම ස්කූල් ට්‍රැෆික් එකට හමු වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මොන වගේ රිසල්ට් එකක් අපිට මේ වීඩියෝ එක අවසානයේ බලා ගන්න පුළුවන්ද කියලා. අපි යමු වීඩියෝ එකට. ඔව් ඉතින් මචං මේ අපි කිලෝමීටර්ස් ගාන බලන්න යන හින්දා ලීටර් එකට පෙට්‍රල් කොච්චරක් කරනවද ට්‍රැෆික් එකේ ඒ මොන වගේ එෆිෂියන්සි එකක්ද තියෙන්නේ කියන එක අපි මේ මූලිකව බලන්න යන්නේ. ඉතින් එතකොට අපි මුලින්ම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම බයික් එකේ හුලං චෙක් කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම යන්න පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහන්න කලින් හුලං චෙක් කරගන්න. පස්සට දෙකක් වගේ බලමු. පිටිපස්සට අපි තාම තනියම රයිඩ් කරන නිසා පිටිපස්සට ගහන්නම් පෙට්‍රල් මේ පිටිපස්සට ගහන්නම් හුලං 32ක් චෙක් කරගමු. 29යි තියෙන්නේ. ඉස්සරහට ගහමු. වතුර දාන්නවනේ. වතුර දාන්න. automatic එකක් මාරු 26යි තියෙන්නේ. අපිට බයික් එකේ පෙට්‍රල් කරන එක ගැන කතා කරනකොට අපිට අමතක වෙන පොයින්ට් එකක් තමයි මේ බයික් එක හුලං ගහලා තියෙනවද කියලා. ඒ අදාළ ඒගොල්ලෝ කියලා තියෙන ගාඩ් එකකින් ඔන්න මම එකක් කරලා තියෙන්නේ දැන්. අපි දැන් යමු බයික් එක ෆුල් ටැන්ක් කරගන්න. ෂෙඩ් එක වහලා පෙට්‍රල් බාන නිසා
අපි දැන් ෆුල් ටැන්ක් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් අපිට ගමන් කරන්න තමයි තියෙන්නේ 9676 මීටරේ. අපි බලමු කොළඹ පොඩි වටයක් දාලා ආයි ෆුල් ටැන්ක් කරන එක තමයි කරන්නේ. මේක තමයි හරිම ක්‍රමය. බලමු හෙවි ට්‍රැෆික් එකේ කීයක් තෙල් කරයිද කියලා. යමු ගමන් ආරම්භ කරමු එනවා. කිලෝමීටර් 50කට වැඩි දුරක් දැන් ඇවිල්ලා තියෙනවා මේ නැවත පිළියන්දලට ඉතින් මුලින්ම full lagi. Kita pakai gambar.